අයිබෝ දරුවන් සරණයි. ඉතින් ගොඩක් කට්ටිය බලන ඇති අයි මම මේ පත්තරයක් ළඟ තියාගෙන ඉන්නේ කියලා. ඕගොල්ලෝ දැකලා ඇති මගේ එක වීඩියෝ එකක් තියෙනවා අග්නිය මවනවා. නේද? ඉතින් ඒකේ ගොඩාක් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහරක් කට්ටිය අරහට කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහරක් කට්ටිය අගය කරලා දාලා තිබ්බා. හොඳ නරක දෙකම බාර ගන්න ඕනේ. ඒක තමයි හැදෙන පුද්ගලයෙක්ගේ ධර්මය. ඉතින් මම මේ රිප්ලයි වීඩියෝ එක කරන්න හේතුව ගොඩක් කට්ටිය නොදැන මේ දේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒකෙනුත් විද්‍යාඥයෝ පිරිසක් කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒගොල්ලොන්ට තමයි මේ රිප්ලයි එක. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මම පොඩ අසනීපෙන් ඉන්නේ. කතා කරගන්න අමාරුයි. ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා මම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. ඇත්තට විද්‍යාවෙන් පුළුවන් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා ගින්දර මවන්න පුළුවන්. සාධාරණයි. විද්‍යාවෙනුත් මේ දේවල් කරන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඔබ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් තමාගේ සේෆ්ටි එක මුලින්ම තමා බලන්න ඕනේ. ඒකට හේතුව තමයි රසායනික ද්‍රව්‍යයක් කිසිම ග්ලව්ස් එකක් නැතුව අතේ ගෑවෙනවා කියන භයානකයි. ගිනිගත්තොත් තමාගේ හැම පිච්චෙනවා. ඉතින් මේ හොඳට බලන්න මගේ අත්වල කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙහෙම දැකලත් රසායනික ද්‍රව්‍යයක් තියෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ මේ ඇස් දෙක පරීක්ෂා කරන්න වෙනවා. මේ අතෙත් නැහැ. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. හොඳයි. ඔයිලි ගතියක් නැහැ නෙමෙයි. ඔයගොල්ලන්ට ඩ්‍රයි ගතියක් තමයි පේන්නේ. ඉතින් කිසිම සේෆ්ටි එකක් නැතිව රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා කියන්නේ තමා නිකන් ඉල්ලම් කන්න තමයි ඒ දඟලන. ඉතින් මට මිනිස්සුන්ව ලං කරගන්නේ ඉල්ලම් කන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැනට අවුරුදු 21ක් අවුරුදු 17 ඉඳන් කැලෑවල කූඩැල්ල එල්ලගෙන කට්ටක් කාලා භාවනා කරලා මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් ගොඩක් තියෙනවා. මම අවබෝධ කරගත්තෙත් මේ මහා ආධ්‍යාත්මික සාගරෙන් හරි ඇල්පෙනික දුරක් විතරයි තාම. තව මට ගොඩාක් දුර යන්න තියෙනවා. සමහරක් වෙලාවට මට අවශ්‍ය මදි වෙන්නත් පුළුවන්. දැනට මම මේ අවබෝධ කරගත්ත අවුරුදු 21කට අවබෝධ කරගත්ත දේ තමයි ඔයගොල්ලන්ට උගන්වන්නේ. මම විද්‍යාකාරයෙක් නෙමෙයි. මම ආධ්‍යාත්මික ගුරුවරයෙක්. මිනිස්සුන්ට භාවනාව මොකක්ද කියලා හරියට සත්‍යවාදීව උගන්වන කෙනෙක්. අද කාලේ ගොඩක් ආධ්‍යාත්මය ගැන උගන්වන හොරු ඉන්නවා. සුදු පාට ඇඳගෙන නේද? ඇටමාල දාගෙන ආධ්‍යාත්මය කියන්නේ මතු පිටට පෙන්වන්න ඕන දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ භාවනාවෙන් මනස අවදි කරගත්ත කියන්නේ තමාට කැමති වෙනුවක් අඳින්න පුළුවන්, විලාසිතා කරන්න පුළුවන්, කන්න පුළුවන්, බොන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්, ජීවිතේ විඳින්න පුළුවන්. ඔය අඩවන් වූ දෙනෙතින් ඉන්නවනේ. ඒ පට්ට හොරු ආධ්‍යාත්මික මිනිස්සයා හරියට ඇහැ බලනවා. පුද්ගලයෙක් කතා කරනවා. දැන් බුදුරජාන් වහන්සේ අඩවන් වූ දෙනෙතින් හිටියේ නෑ. බුදුරජාන් වහන්සේ අඩවන් වූ දෙනෙතින් ඉන්නේ සමාධියේ ඉන්නකොට, භාවනාවේ ඉන්නකොට. උන්වහන්සේ සිංහෙක් වගේ බමුණන්ට පහර ගන්නකොට ඇහැ බැලුවා. ඒ පෞරුෂය ශිවගාවවත් නැහැ. ඉතින් මම හැම වෙලේම කියන්නේ දෙවියන්ට වැඩිය මිනිස්සයා උසස් කියලා කියන්නේ බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. දෙවියන්ට බෑ. එතකොට මම මේ ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්නේ මේ කුණ්ඩලිනී කියන මහා ශක්තිය බුදුරජාණන් වහන්සේ අවදි කරගන්නේ දෙවියන්ට යාගෝම කරලවත් දෙවියන්ගේ පස්සෙන් ගිහිල්ලා වැඳලවත් නෙමෙයි. උන්වහන්සේ ආධ්‍යාත්මිකව භාවනා කරලා ඒ කැපවීමෙන් ලබා ගන්න ශක්තිය. ඉතින් දෙයියෝ කියන්නේ ආධ්‍යාත්මික මනුස්සයර නිකන් අල්ලේනට වුණ જાතියක් විතරයි. දෙයියන්ට කරන්න දෙයක් නැහැ මනුස්සයන්ට. හානියක් කරන්න බෑ. දන්න හින්දා කියන්නේ අවුරුදු 21ක් අවබෝධ කරගත්ත දේ මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මම විද්‍යාකාරයෙක් නෙමෙයි. සමහරක් කට්ටිය කියලා කියනවා අතෙන්ට අවිල කරන්න මෙතෙන්ට අවිල කරන්න කියලා. ඇත්තම කිව්වොත් මට තාම එහෙම බෑ. මොකද මම ඇල්පෙනික දුරක් නෙමෙයි අවදි කරගෙන ඉන්නේ. මොකද මේකට තියෙනවා චන්ද්‍ර වේදන සූර්ය වේදන කියලා තියෙනවා. අපේ රටේ තියෙනවා පැරණි හෙළයෝ පාවිච්චි කරා ඉෂ්ඨානිෂ්ඨ නිමිත්ත කියලා බොහොම බලගතු භාවනාමය ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේකට පොදුවේ කියනවා ඉඩා පිංගලා ශාස්ත්‍රය, ඉඩා පිංගලා ශාස්ත්‍රය කියලා. මේක ඉන්දියානුවන්ට නෑ අපිට විතරයි තියෙන්නේ. මේ පැරණි රාවණ හෙළයන්ට විතරයි තියෙන්නේ. ඒකයි හෙළයෝ බලවත් කියලා කියන්නේ. ඉන්දියානුවෝ ඕම් කියලා කියන්නේ. ඕයන්නයි අල්මයන්නයි. හැබැයි මුළු ලෝකෙම මිනිස්සු ඕම් කියලා කිව්වේ ඕයන්නයි අල්මයන්නයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ශක්තිය ගන්නවා. හැබැයි අපේ පැරණි හෙළයෝ අපේ මේ ලංකාවේ ලකේ හෙළයෝ ඕන් කියලා කිව්වේ ඕයන්නයි බිඳුවයි. ඇඟ ඇතුලේ තියෙන ශක්තිය දෙනවා. ඒ තරමට බලවත්. දෙයියොන්ටත් අභියෝග කරන අසුරයෝ. ඉතින් එච්චරට බලවත් జాතියක් අද පතෝල වගේ පිරිහෙලා. අතර මගෙන් පිටරට කට්ටිය වැඩක් ගන්නවා. අපේ රටේ පතෝල මිනිස්සු වැඩක් ගන්නෙ නැහැ. මොකද අපි හැමදාම ජීවත් වෙන පිරිසක් නෙමෙයි.
මම සමාජගත වෙලා මේ දේවල් කියලා දෙන්න ඕගොල්ලොන්ට හරියට ආධ්‍යාත්මය ප්‍රගුණ කරන්න. මොකද ගොඩාක් කට්ටිය ආධ්‍යාත්මය කියලා වැරදි දේවල් උගන්වනවා. ඉතින් අපි බලමු කොහොමද මේක ආයි නැවත කරන්න කියලා. මොකද මේකට නිමිත්තක් තියෙනවා. මට ඒ කියන්නේ මම දන්නේ මං කියන හැම වෙලේම හරි පොඩි දෙයයි මම දන්නේ. ආධ්‍යාත්මික වර්ධනය වෙන මනුස්සයා මුලින්ම උදුරා දමන්නේ තමන්ගේ මමත්වයේ ඊගෝ එක. මම හැම වෙලේම හිතන්නේ මට වැඩි ඉහළින් තව කෙනෙක් ඉන්නවා. මම නෙමෙයි පොර නියාමයේ හොඳ නේ ආධ්‍යාත්මික වර්ධනය කරගන්න කෙනෙකුට. ඉතින් මට වැඩි හැම වෙලේම ඉහළින් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඕනම වෙලාවක රාත්‍රියට බව අග්නිය මවන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළ තලවල ඉන්න. ඉතින් අපි ඉන්නේ තාම අවුරුදු 60ක අඩු පරමාංශ කාලයක් මේ ගෙවන්නේ කලියුගයක්. ඉතින් ඒ වගේ කෙනෙක් ගිහියෙක් විදියට මම gedara වියදමක් දරන්න ඕනේ. හැමදේම දරාගෙන භාවනාත් කරන්න ඕනේ. ඉතින් මම කාලය මට හරි සීමිතයි. මම රාත්‍රී 12ට භාවනා කරන්න ගත්තොත් පාන්දර 5ට භාවනා කරලා ඉවර වෙනවා. ආයි මම නිදාගෙන උදේ 9ට විතර නැගිටිනවා. එහෙම තමයි මගේ ෂෙඩියුල් එක යන්නේ. එහෙම තමයි මම මේ භාවනා කරලා කොහොම හරි මේක පවත්වාගෙන යන්නේ. ඉතින් මේ දේ ඔයගොල්ලෝන්ට කියලා දෙනවා ඉගෙන ගන්න. මම කියලා දෙන්නේ ලංකාවේ යෝග ක්‍රමය. ඉන්දියාවේ යෝග ක්‍රම නෙමෙයි. ඉන්දියාවේ ආයත් වෙනවා මම ඉගෙන ගන්න. මම ඒත් 100% කියලා දෙන්නේ නැහැ. මොකද මේක ලංකාවේ ආයත කියලා දිය යුතු දෙයක්. ඉතින් අපි බලමු දෙවනි පාරකට කොහොමද මේක කරන්නේ. ඕන්න කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. හොඳේ. මොන මේ පත්තරේ දැන් ගත්ත අමු පත්තරය ඕගොල්ලෝ හොඳට බලන්න. කිසිම රසායනික ද්‍රව්‍යයක් එල්ලලවත් හංගලවත් නැහැ. හරි? මගේ අත බලන්න. කිසිම රසායනික ද්‍රව්‍යයක් ගල්වල ගාවල නැහැ. මොකද රසායනික ද්‍රව්‍යයක් ගෑවුනොත් ඒක එකට එකතු වුණාට පස්සේ ඒකෙන් ඇතිවන තාප ක්‍රියාකාරීත්වයෙන් ගිනි ගන්න පුළුවන්. මගේ අතේ. එහෙම නැහැ. ඒකට ඕන වෙලාවට ගිනි ගන්න නැහැ. මට ඕන වෙලාවට තමයි ගිනි ගන්න. ඔන්න. ඕගොල්ලන්ට තියෙනවා. දැන් නිමිත්ත හරි. මේ මට මං කෝල මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා මේ නිමිත්ත. මම මේ ඉෂ්ඨානිෂ්ඨ නිමිත්ත. ඒ කියන්නේ ඉඩහා පිංගල ශාස්ත්‍රයෙන් සූර්යයා අවදි වෙලා තියෙන වෙලාවක මගේ පිංගලා නාඩිය අවදි කරලා තමයි බල ගන්නවලා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ අග්නිය. මගේ දකුණු පැත්ත. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මොනවා මේක පොඩ්ඩක් පොඩි කරනවා. සමහරක් කට්ටිය කියන අය පොඩි කරන්නේ. මොකද නිකම් පත්තරයක් බිමිලපුවාම එකපාරට ගිනි ගන්න නැහැ නේ. උණකට යනවා. මේක පොඩ්ඩක් තදටත් නැතුව සාමාන්‍ය විදිහට පොඩ්ඩක් මම ගුලි කරනවා. තදට ගුලි කරපුවාම සාමාන්‍ය ගිනි ඇවිලෙන්නේ නැහැ. මොකද මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මම හැබැයි තව දෙයක් මතක් කරගන්න මම YouTube channel වලට යන්නේ නැහැ. කිසිම රූපවාහිනී channel එකකටවත් යන්නේ නැහැ. මොකද මම use වෙන්න කැමති නැහැ. කාටවත් use අරන් දෙන්න කාටවත් හම්බ කරන්න use වෙන්න කැමති නැහැ. මේ මගේ තනි ගමනක් තියෙනවා. මම කිසිම YouTube channel එකකට දැන් තීරණය කරලා තියෙනවා voice cut දෙන්නේ නැහැ කියලා. මොකද මිනිස්සු බලන්නේ මාව අර දේවාලේ කට්ටඩිය කරව නෑ. මම භාවනා උගන්වන ගුරුවරයෙක්. දේවාලේ කට්ටඩිය වගේ මම දෙයියෝ පස්සේ ගිහිල්ලා වැඳ වැටෙන්නේ නැහැ. මලපෙරේතුව පස්සේ ගිහිල්ලා වැඳ වැටෙන්නේ නැහැ. ඉතින් මම මේ පත්තර කොලේ සාමාන්‍ය විදිහට පොඩි කරගන්න. පොඩි කරගෙන දැන් මේක අවුලවල බලමු නේ. ඔයගොල්ලෝ බලන්න මේ බිමත් කිසිම දෙයක් නැහැ. හොඳේ. ඔන්න බිම මම මෙවුවා කරනවා. ඕන්න මම කොස්සෙන් පොඩ්ඩක් අතු ගාලා පෙන්නන්නම්. ඔන්න කොස්ස තියෙනවා. කොස්සෙන් මම පොඩ්ඩක් හොඳට අතු ගාලා පෙන්නන්නම්. මොකද රසායනික ද්‍රව්‍යයක් තිබ්බොත් මේක යන්න ඕනේ. ඔන්න කොස්සෙන් හොඳට අතු ගන්න. අතු ගාලා දැන් පොඩ්ඩක් බලමු කොහොමද මේක අවුලවන්නේ කියලා. දැන් නිමිත්ත හොඳයි. සූර්යාව පායලා තිනවා. එතකොට මගේ පිංගලා නාඩිය තමයි වැඩ කරන්නේ. මගේ දකුණු පැත්ත. එතකොට මම බල ගන්නවන්නේ මේ ඉෂ්ඨානිෂ්ඨ නිමිච්ච ශාස්ත්‍රයෙන් මම බල ගන්නන්නේ මගේ දකුණු පැත්ත. පොඩ්ඩක් හරි නිමිත්ත වැරදුනොත් මේක අනිත් පැත්තට මට කරගෙන පුළුවන්. ඒකයි කුණ්ඩලිනී කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා හා සමාන දෙයක්. YouTube වල කුණ්ඩලිනී නැහැ, පොතපතේ නැහැ, පරම්පරාවෙන් එන දෙයක් රහසක්. ඒක නිසා YouTube වලින් කුණ්ඩලිනී ඉගෙන ගන්න යන්න එපා. චක්‍ර පිහිටන විදිහට තමයි එනර්ජයිස් කරන්නේ. කුණ්ඩලිනී ඉගෙන ගන්න YouTube වලින් කියලා අමාරු වැටෙන්න එපා. අර මං කිව්වා වගේ දැලි පිහියෙන් කිරි කනවා හා සමාන දෙයක්. අපි මේක වත්තු කරලා බලමු. අන්න මං ඕගොල්ලන්ට පේනවා ඇති මේක බිමින් තියෙනවා. හරි. මේක මම ඔන්න බිමින් තියෙනවා. හරි.
මම මගේ අත් දෙක පොඩ්ඩක් තව පොඩ්ඩක් මම මේක ඉස්සරහට කරන්න. ඕගොල්ලෝ මයිලට පේනවා ඇති නේ? මම උන්න පොඩ අත් දෙක පිළිමදිනවා. මොකද මගේ මේ අත්වල තියෙනවා හස්ත චක්‍ර දෙකක්. අපේ වේද ශාස්ත්‍රයේ කියලා තියෙනවනේ. තරණි විද්‍යාව කියලා තියෙනවා. ආයුර්වේදයෙන් එහෙම නැත්නම් පැරණි අපේ වේද ශාස්ත්‍රයේ කියලා තියෙනවා. මිනිස්සුන්ගේ නාඩි 72000ක් තියෙනවා කියලා. ඒකෝර මේ අත් දෙකේ තියෙනවා හරි සියුම් චක්‍ර දෙකක්. මේකෙන් තමයි අපි එනර්ජිස් අල්ලන්නේ. එනර්ජිස් යවන්නේ එනර්ජිස් ලබා ගන්න. ඉතින් මම මේක පොඩ්ඩක් මසාජ් කරලා මේක ඇක්ටිව් කරගන්නවා. කරගෙන පොඩ්ඩක් බලමු. ටික වෙලාවක් යනවා එකපාරට බෑ. විද්‍යාකාරයෝ මේ අමාරුයි. ආධ්‍යාත්මික ශක්තියක් වැය කරනවා කියන පොඩ්ඩක් මට අමාරුයි. බලමු. හොඳට බලාගෙන ඉන්න. කිසිම ට්‍රික් එකක් නැහැ මේ අමු වීඩියෝ එක. පොඩ්ඩක් අසනීප ඉන්න. ටිකක් මස්සල ගන්න උගලුන්ට පෙරී එතකොට පෑදී. හරි නේද? ඒගොල්ලෝ අන්නේ දෙන්නා අපේ පාඩුවේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව මේකපත් වෙන්නේ මට ටික අමාරුයි. ලේසි නෑ. ඕගොල්ලොන්ට කමෙන්ට්ස් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. කැමති කට්ටියට භාවනාව ඉගෙන ගන්න පුළුවන්. මම උගන්වනවා කිසිම දෙයක් අනුගන්නේ නෑ. එන්න හරියට ආධ්‍යාත්මය ප්‍රගුණ කරන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්වස්ති සිද්ධම්.